Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද කට්ටියට මම හිතනවා හැමෝම හොඳින් පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා. ගොඩ කාලයකට පස්සේ තමයි ඔයාලත් එක්ක vlog එකක් මේ විදිහට බෙදාගන්නේ. අද මට හිතුණා vlog එකක් කරන්න ඕනේ. අපව වීඩියෝස් දාන්න පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අද වීඩියෝ එකක් කරන්න මට හිතුණා අද විශේෂ දවසක්. මොකද අපේ ෆස්ට් ඉයර් එකේ අවසාන දවස. අද එක්සෑම් අපිට ඉවර වෙනවා. ඒත් එකම තමයි අද කාලිංග හොස්ටල් එකේ ඉන්න අවසානම දවස. එනිසා මේ අස්තන මතකත් එක්ක දුක සතුට මේ හැමදේම තියෙනවා. එහෙනම් මට හිතුණා අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. හරි. එහෙනම් මේ කැම්පස් යන ලෑස්ති වෙන්නේ. ෆස්ට් ඉයර් එකේ අවසාන දවසේ කැම්පස් යන ලෑස්ති වෙන්නේ. දැන් අපිට එක ලෑස්ති වෙමු කැම්පස් යන්න. මේ අතට පොඩ්ඩක් අවුල් තියෙනවා. මේ අතට වැටලා ඉන්නවා. වීඩියෝ දාන්නේ? අනේ බයි ඒක දාන්න එපා. මම මෙතේ ඉඳන් ගනින් හොඳේ. හොඳද? වීඩියෝ දාන්නද තාත්තේ? අනේ. හරි. ක්ලාස්ලා ඉවරයි. දැන් අපි යන්නේ කැම්පස්. අර එහෙට අර. ඒ ෆොටෝ එක ගන්න කපලාගන්නේ. අනේ ෆොටෝ එක ගන්න. ඔපනින් එක කරපන්. මේ ඉන්න අපේ බැච් ටෝ. මේ ඉන්නේ දෙවනියා. ඔන්න ඉතින් අපි කට්ටියම පික්නික් එකකින් කැම්පස් එකට යන ගමන් එන්නේ. අපිට එක්සෑම් තියෙන්නේ එකට. දැන් හැබැයි ටිකක් පරක්කු වෙලා පික්නික් එකක් ගන්න තලාගේ. ඉතින් කොහොම හරි අපි කැම්පස් එක ළඟට ආවා. ඊළඟට අපි පික්නික් එකෙන් බහලා ඊළඟට අපි ආවේ අපේ ෆැකල්ටි එක පැත්තට. අපේ ෆැකල්ටි එකේ ළඟ තියෙනවා FGS කියලා හෝල් එකක්. අන්න ඒකේ පස්වෙනි තට්ටුවේ තමයි අපේ එක්සෑම් එක තියෙන්නේ. ඉතින් ඒකට යන්න තමයි අපි මේ යන්නේ. ඔය තියෙන්නේ අපේ ආර්ට් ෆැකල්ටි එක ගාව. ඔතනින් පාර මාර වෙලා යන්න ඕනේ ආර්ට් ෆැකල්ටි එකට. මේ මගේ යාළුවෝ දෙන්න දුවනවා. මොකද එක්සෑම් එකට පරක් වෙලා තියෙන්නේ. ඉතින් ගිය ගමන් අපි එක්සෑම් එකට වාඩි වුණා. ඊපස්සේ එක්සෑම් එක ඉවරලා තමයි මම අපහු වීඩියෝ ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆස්ට් ඉයර් එකේ අවසාන දවසේ අපේ එක්සෑම් එක ඉවර වුණේ. හරි පික්මනින් කාලය ගෙවිලා ගියා. හිතා ගන්නවත් බැරි විදිහට අවුරුදු 4න් අවුරුද්දක්ම ගෙවිලා ඉවරයි. ඊට පස්සේ අපි ආවේ කන්න රසම රස කැන්ටින් බත් එක්ක කන්න. ඊළඟට අපි ඔක්කොම කැන්ටින් එකෙන් කාලා ඊළඟට අපි ආපහු එන්න පිටත් වුණා. ෆොටෝස් වීඩියෝස් ටිකක් එහෙම අරගෙන ආපහු අපේ හොස්ටල් එකට එන්න ආවා. එන ගමන් අපි 4 දෙනාම එකට ආවේ නැහැ. ඒකට හේතුව තමයි මේ අද අපේ රූම් එකේ ඉන්න යාළුවගේ බර්ත්ඩේ එක තියෙනවා. ඉතින් අපිට යාව සර්ප්‍රයිස් කරන්න ඕන නිසා අපි එතන හිටපු යාළුවෝ දෙන්නව මග හැරලා මායි අනිත් යාළුවයි ආවා. අනිත් රූම් එකේ යාළුවයි අපි කේක් එකත් අරගෙන ඔන්න ඔය විදිහට හොස්ටල් එකට ආවා. හොස්ටල් එක ඇවිල්ලා මෙන්න මෙතන අස්සම් කරන්න ඕනේ. මම ඉස්සෙල්ලත් පෙන්නවා. යනකොට සහ එනකොට අනිවාර්යයෙන්ම අස්සම් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඇතුළට යන්න සහ පිට වෙන්න පුළුවන්. ෆස්ට් ඉයර්ට හොස්ටල් හම්බ වෙන්නේ කාලිංග හොස්ටල් එක. නාරාහෙන් පිට තියෙන නාවල පාරේ තමයි ඒක තියෙන්නේ. මම කලින් වීඩියෝ එකක් දාලා තියෙන හොස්ටල් එකේ. ඔයාලට ඒක බලන්නත් පුළුවන්. අපි ඉන්නේ 5 වෙනි තට්ටුවේ 8 වෙනි කාමරය. මෙන්න මේක තමයි අපේ රූම් එක. හොස්ටල් එකට ඇවිල්ලා ඉවරලා අපි හැමෝම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉවරලා මේ අනිත් යාළුවා නිදි අතරේ අපිට අක් ගන්නකොට එයාගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එකකට ලෑස්ති වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එදා එයාගේ උපන්දිනේ සැමරුවේ. මගේ ජීවිතේ මට හම්බෙච්ච හොඳම යාළුවෝ 3 දෙනෙක් තමයි මේ 3 දෙනා. ඉතින් හැම දෙයකටම මාත් එක්ක ඉන්න ආන්ටන් සතුට බෙදා ගන්න දුක මේ හැම දෙයක්ම කිසිම හිතේක හටක් නැතුව බෙදා ගන්නවා. ඉතින් ඊළඟට මම මේ ලෑස්ති වෙන්නේ මගේ නිවුස් එක කියන්න. කාලිංග හොස්ටල් එකේ අන්තිම වතාවට මේ නිවුස් කියන්න ලෑස්ති වෙන්නේ. මේක නම් මාර අත්දැකීමක්. මොකද හොස්ටල් එකක් ඇතුලේ නිවුස් එකක් කියනවා කියන එක හිතන තරම් ලේසි නෑනේ. හැබැයි මොකද්ද අපේ කැම්පස් එකට පිසිද්ද වෙන්න අපේ හොස්ටල් එකට පිසිද්ද වෙන්න මට ඒකත් කරගන්න පුළුවන් වුණා. ටිකක් නිවුස් එක කියුවේ ඒ කියන්නේ තිර රෙද්දව දාගන්න තැනක් තිබුණේ නැහැ. ඉතින් මේ දොරේ තමයි හයි කරලා තියෙන්නේ.
දොරට තමයි මේ තිය රෙද්ද දාලා ඊට පස්සේ නිවුස් එක කියන්නේ. කමන්නේ නැහැ ඉතින්. පළවෙනි අවුරුද්දේ අපිට හම්බෙන හොස්ටල් එක ඇත්තටම ගොඩාක් හොඳයි. ඒ නිසාම තමයි මට මගේ වැඩ ටික හරියට කරගන්න පුළුවන් උනේ. මොකද හොස්ටල් එකක් ඇතුලේ නිවුස් එකක් කියනවා කියන එක ඇත්තටම හිතාගන්න බැහැනේ. එහෙම කියන්න පුළුවන්ද කියලා. හැබැයි අපේ හොස්ටල් එක ඒ ගොඩක් හොඳ නිසාම මට ඒ ටික කරගන්න පුළුවන්. හොස්ටල් එක විතරක් නෙවෙයි. මට මෙතනදී මතක් කරන්න ඕනේ මගේ අනිත් යාළුවෝ තුන්දෙනා. සමහර කලාට එයාලට කොච්චර නිදිමත වුණත් එයාලා මට නිවුස් එක කියනලාට ඒකට ඉඩ දීලා එයාලා වෙනම කෑ ගහන්න නැතුව එයාලා මට ලොකු සපෝට් එකක් දුන්නා. එයාලා දීපු සපෝට් එක නිසා තමයි මට ක්ලාස් ටික කරගන්න පුළුවන් වුනේ. ඊට පස්සේ නිවුස් ටික කියා ගන්න පුළුවන් වුනේ. ඒ හැමදේම මට ඇත්තටම කරගන්න පුළුවන් වුනේ ඒ තුන්දෙනා නිසා. ඉතින් මම ඒ තුන්දෙනාට ගොඩක් ආදරෙයි. ඒ වගේම ගොඩක් ස්තුතියි මට දීපු සපෝට් එකට. මං හිතනවා කවදාවත් අමතක නොවෙන සුන්දරම මතකයක් විදියට මේක හැමදාමත් මගේ හිතේ තියෙයි. ඉතින් නිවුස් එක කියලා ඉවරලා අපි මේ ලෑස්ති කරන්න අපේ බඩු ටික. මොකද අපි කාලින්ග හොස්ටල් එකේ ගත කරන අවසානම රාත්‍රිය මේ කාමරය ඇතුලේ අපි දුක සතුට මේ හැමදේම බෙදාගත්තා. කොච්චර මේ කාලින්ග හොස්ටල් එකේ ඇතුලේ අපේ මතකයන් තියනවද කිව්වොත් අනේ දෙයියනේ මට ඒක වචනෙන් කියන්න බෑ. ඒ තරම් මේ වඩුවස් කරද්දී මාර විදිහට දුකක් දැනුනේ. මොකද අපිට හෙටින් යන්න වෙනව නේද කියන එක. ඔය තියෙන්නේ මගේ රූම් එක, මේ තියෙන්නේ අනිත් දෙන්නගේ රූම් එක. ඔන්න ඔය විදිහට මේ තියෙන්නේ මම ක්ලාස් කරපු තැන පුටුවක් උඩ බෝඩ් එක තියාගෙන ඔන්න ඔය විදිහට තමයි ඔය අවුරුද්ද පුරාවටම ක්ලාස් කරේ. මම හිතනවා මගේ යාළුවෝ තුන්දෙනා ඒ වගේම හොස්ටල් එක මේ හැමදේම හොඳ නිසා තමයි මට මේ හැමදේම කරගන්න පුළුවන් වුනේ. එදා පාන්දර 1 විතර වෙනකන් අපි අස්කල මහන්සියටම නිදාගත්තා. ඊට පස්සේ පහවදා උදේ නැගිටලා දැන් ඉතින් යන්න වෙලාව හරි. අවසාන පැය වගේ තමයි ඔය ඉන්නේ හොස්ටල් එකේ. මේ තියෙන මගේ ඇඳ. ඉතින් අපි දැන් යන්න හදන්නේ. හරි. හොස්ටල් ජීවිතය ගැන මොකද හිතන්නේ? හොස්ටල් ජීවිතය ගැන මම වැඩි නම් කැමති හිටියේ නෑ. දැන් නම් හැබැයි යන්න නිකන් දුකයි. එන්න. ඒ වන්නේ ලස්සනයි. අකමකවිලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාව පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝක ජීවිතේ කොහේ ගෙවෙන බෝතලේ වගේ සෝඩා ආයේ නැහිතේ තරහා ඉන්නේ හිනා වෙලා මුළු හදවතින් වදා එහෙමයි අපේ එකලා අකමකවිලා වේදනා මැකී යනවා සාමයෙන් හඳේ හාව පාඩුවේ ඇවිත් යනවා. හරි එන්නකෝ අන්තිම වතාවට අපේ රූම් එක බලන්න. මේ තියෙන්නේ අපේ රූම් එක. රූම් එකක් කියලා කිව්වට මේක රූම් එකක් නෙමෙයි. ඇත්තටම ගෙයක් විදිහට තමයි අපිට දීලා තියෙන්නේ. ඔය තියෙන ස්ටඩි ඒරියා එක. ඔගේ පාඩම් කරන්න, ඒ දේවල් කරන්න පුළුවන්. ඊට පස්සේ කාමර දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේ දෙන්නෙක්ට එක කාමරයක් තමයි දීලා තියෙන්නේ. කබඩ් එකක් තියෙනවා. ඊට පස්සේ සිවිලින් ෆෑන් එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි කාමරයක් තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ මං හිටපු කාමරය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ කාමරෙත් තියෙන්නේ. කාමර දෙකේම එකම විදිහට තියෙනවා. ඊළඟට අපිට පුංචි බැල්කනි එකක් තියෙනවා. එතන අපිට රෙදි වලින් දාන්න පුළුවන්. ඊළඟට ඔය බැල්කනි එකට වටේ පිටේ පේන විදිහ තමයි මම ඔයාලට මේ විදිහට වීඩියෝ එකක් ගත්තේ. මෙතෙන්ට වෙලා අපි සමහර කලාට දුක හිතුන දවස්වලට මෙතනින් එහා බලාගෙන ගොඩාක් දේවල් කල්පනා කරලා තියෙනවා, අඬලා තියෙනවා, රහසින් අඬලා තියෙනවා. මෙතන තියෙන මතක අපි හැමෝටම මම හිතන්නේ හොස්ටල් ජීවිතය ගත කරපු හැමෝටම ওই බැල්කනි එකත් එක්ක මාර විදිහට මතක ඇති. ඊළඟට මේ තියෙන අපේ වොෂ්රූම් හරිම පිරිසිදුවට අපිට තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වොෂ්රූම් එකෙන් බලන්න එනවා. ඊළඟට චූටි කිචන් ඒරියා එකක් තියෙනවා. හැබැයි යන්න දෙන්නේ නැහැ හරියද? ඊළඟට ඔන්න ඔය විදිහට තමයි අපේ රූම් තියෙන්නේ. මම කිව්වා ෆ්ලෝ 11ක් තියෙනවා. ඒ ෆ්ලෝ 11ටම රූම් 12ක් තියෙනවා. ඔය හැම රූම් එකක්ම තියෙන ඔය විදිහට. එක යාළුවෙක් නම් ගෙදර යන්නේ නැහැ. එයා 11ට 12ට විතර යනවා කිව්වේ. ඒ නිසා අපි යන්න ලෑස්ති. මගේ බඩු ටික අරන් යන්න වෙන්නේ. ගොඩක් තියෙනවා වීල් එක. මොකද මං යන්නේ පුංචිලා ගෙදරට නිසා. එහෙට බඩු ටික අරගෙන යන්න ඕනේ. ඒ නිසා මම වීල් එකක් කතා කරගත්තා. එහෙම තමයි යන්න වෙන්නේ. මෙයාලා නම් හොස්ටල් එකෙන් බඩු ටික තියලා යනවා. ඉතින් ඒ බඩු ටික අදින්නත් මෙයාලා ගොඩාක් මහන්සි වුණා. ආපු දවසේ වගේම අරගෙන යන දවසේ මේ වීල් එකක් පිරෙන්න තිබ්බ බඩු ටික අරන් යන්න. එයාලා ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒකටත් thank you so much.
ඉතින් අනයි විදියට මම වීල් එකකින් මගේ බඩු ටික අරගෙන පොන්චිලා ගෙදරට ආවා. ඉතින් ජීවිතේ ලස්සනම කාලයක් ඒ විදියට ගෙවිලා ගියා. ඉතින් තවත් ලස්සන මතක අනිවාර්යයෙන්ම මම බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් vlog එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. එහෙනම් ඉතින් ගෙන් එන්නම්.